විශාලා මහනුවර එකපාරම වරුසාව නතර වුණා නෙව. වැස්සෙන්නේ නැහැ. වැස්ස අඩු වීගෙන එනකොට තියෙන දේ කාලා බීලා බීජවලට තියාගෙන හිටපු දේවත් කාලා බීලා ඉවර වුණා. හොරෙන් වපුරපු දන දහන්නේ ඉර විසින්ම වියලවලා දැම්මා. ඊට පස්සේ මිනිස්සුන්ගේ අතරින් ඕන වයසක මිනිස්සු මැරුණා. ඊට පස්සේ තව මිනිස්සු මැරෙනවා. දැන් වලේලාන්නත් බෑ, ගිනි තියන්නත් බෑ. ඔහේ දාලා ආවා. කුණු ගඳ හමනවා. කුණු ගඳට අමනුෂ්‍ය බැල්මෙහෙලුවා. කුණු ගඳට අමනුෂ්‍ය බැල්මෙහෙලුවා. දූරියන් කන්ට ආස කෙනා දූරියන් සුවඳ එන පැත්තට එයාගේ හිත ඉක්මනට යනවද නැද්ද? මිනි ගඳට අමනුෂ්‍යයන්ගේ හිත යනවා. මිනි ඕජාවෙන් යැපෙනවා. ඊට පස්සේ මිනිසුන්ට බැල්ම වැටුණා. බැල්ම වැටිලා මිනිස්සු ඕන දැන් අමනුෂ්‍ය ප්‍රශ්න වලින්. දැන් ලෙඩ වෙවිනේ මැරුණේ, වසංගතෙන්නේව මැරුණේ, රෝග බියත් හටගත්තා, දුර්භික්ෂ බියත් හටගත්තා, අමනුෂ්‍ය බියත් හටගත්තා. තැන් වල මැටකෝටු විශාලා මහනුවර සොහුනක් වගේ වෙලා ගියා. පනනල තියෙන මිනිස්සු ලීවල එල්ලි රජමාලිගාවේ දොරටුවට ගියා. රජුරෝ ඉදිරියේ කෑ ගහලා කිව්වා කිසිම දෙයකින් පිළිතුරක් නැහැ. තථාගතයන් වහන්සේ වඩම්මන්ට දූත පිරිසක් එව්වා. මගදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඇමතිවරු කිව්වා ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේට ආරාධනා කරන්න. රජුරෝ නම් එවැනි එකක් නැහැ. භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දුටුවා. එතනින් පස්සේ වෙන දේවල්. මාන්දම හැදිලා ඉන්නවා. රහත් වෙන්න පින් තියෙන අය පේනවා. කට උඩට අරගෙන වේදනාවෙන් කෑක ගහ ඉන්නවා මුළුවල. පේනවා බුදු ඇසට. අමනුෂ්‍යෝ අහගෙන ඉන්නවා සෝවාන් වෙන්න පින තියෙන අය මුළුවලට වැටිලා. රජ්ජුරුව ලහිලහි දුවගෙන ගිහලා හුවා ස්වාමීනි හැබෑද විශාලාවට වඩිනවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා වඩින්න ඕන. මොහොතක් ඉවසනසේක්වා. ගංගානම් ගඟ මතකයි නේද? කිලෝමීටර 10ක් විතර තියෙන්නේ. ඕන ඔය ගඟ දක්වාම භූමිය සුද්ධ කරා මාවත හැදුවා. සුදු ඇලි ඇතිරෙව්වා. මල් ඉසිරෙව්වා. මල් වැල් ඇතිරුවා. මල් වියන් බැඳෙව්වා. 500ක් සංඝ පිරිස වඩිනවා. ඊළඟට බිම්බිසාර රජුරෝ ගංගානම් ගඟේ දැන් නැව් හදලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට බුද්ධාසනේ පනවලා තියෙනවා. ගංගානම් ගඟේ සැඩපහර නතර වුණා. බුදුරජාණන් වහන්සේ විශාලාවට සමීප වෙන්නම ආකාශයේ වලාකුළෙන් පිරී ගියා. මගේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට උතුම් සිරිපා කමල තබනකොටම ශ්‍රී පතුල ස්වර්ණ වර්ණයි ස්වර්ණ රශ්මි විහිදෙනවා. සිරිපා පියුම මහ පොළොවේ තබනකොටම විශාලාවේ පොකුරු වැසි ගහින්න පටන් ගත්තා. මහා වැසිය දැද මිනී කුණු ගහගෙන යනවා.